හෙලෝ අයිබෝන් කොහොමද ඔයගලන්ට ඔයගොල්ලෝ අද එකතු වෙලා ඉන්නේ මගේ පළවෙනි vlog එකට. ඔන්න අද අපි යන්න හදන්නේ ඩුබායි වල තියෙන ලස්සන එක්ස්පීරියන්ස් එකක් ගන්න. එහෙනම් තවත් බලබලින් නැතුව එන්න මාත් එක්ක. let's go. අපි යන්න හදන්නේ ඩුබායි ක්‍රීක් හාබර් එකට. දැන් අපි මේ ඉන්නේ බර්ජ් ඛලීෆා ඩුබායි මෝල් කියන මෙට්‍රෝ ස්ටේෂන් එකේ. නෝල් කාඩ් එක ටැප් කරලා චෙකින් වෙලා තමයි අපි මෙට්‍රෝ එකට යන්නේ. මෙතන දාලා තියෙනවා අපිට යන්න තියෙන මෙට්‍රෝ ස්ටේෂන්ස් මොනවාද, ඒ ග්‍රීන් ලයින් එකේ මොනවාද තියෙන මෙට්‍රෝ ස්ටේෂන්ස්, රෙඩ් ලයින් එකේ මොනවාද තියෙන මෙට්‍රෝ ස්ටේෂන්ස්, ඒව බලලා අපිට යන තැන තීරණය කරන්න පුළුවන්. එතකොට දැන් අපි මේ යන්නේ ක්‍රීක් කියන මෙට්‍රෝ ස්ටේෂන් එකට තමයි යන්න ඕනේ අපි මෙතනින්. මෙට්‍රෝ එකේ කැබින්ස් ಜಾති දෙකක් තියෙනවා. ඔයගලන්ට මේ පේනවා රෝස පාටින් දාලා තියෙනවා women and children cabin කියන එක. ගෑනු අයට සහ පොඩි ළමයින්ට විශේෂයෙන් මේ කැබින් එකේ යන්න පුළුවන්. ඔයගලන්ට දැන් ඔය ඉස්සරහින් පේන්නේ බර්ජ් ඛලීෆා එක. මේකේ මේ හයිලයිට් කරලා තියෙන ක්‍රීක් කියන මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් තමයි අපි බහින්න ඕනේ. ඒක තියෙන්නේ ග්‍රීන් ලයින් එකේ. අපි දැන් යන්නේ රෙඩ් ලයින් එකේ. එතකොට රෙඩ් ලයින් එකෙන් ග්‍රීන් ලයින් එකට අපි චේන්ජ් වෙන්න ඕනේ. ඔයගලන්ට ඔය ඉස්සරහින් පේන්නේ හයිලයිට් කරලා ඩුබායි ෆ්‍රේම්. දැන් අපි ඉන්නේ බුර්ජුමාන් කියන මෙට්‍රෝ ස්ටේෂන් එකේ. මේක ඉන්ටර්චේන්ජ් මෙට්‍රෝ ස්ටේෂන් එකක්. හරි ප්ලැට්ෆෝම් එක හොයාගත්තේ නැත්නම් හැම මේ දවස පුරාම මේ බුර්ජුමාන් මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඇවිද තමයි ඉන්න වෙන්නේ. දැන් අපි මේ ක්‍රීක් වලට යන ප්ලැට්ෆෝම් එක හොයාගෙන තමයි යන්නේ. යන් අපි ඉස්සරහට. අපිත් එක්ක අද විශේෂ කෙනෙක් එකතු වෙනවා. මේ තමයි අපේ ප්‍රියා අම්මා. දැන් අපි ඇවිල්ලා ඉන්නේ හරි ප්ලැට්ෆෝම් එකට. මෙට්‍රෝ එකේ යනකොට හරි ලස්සනයි වටේම තියෙන බිල්ඩින්ග්ස්. එතකොට මේ තියෙන්නේ මොස්ක් එකක්. හරිම ලස්සනට පේනවා. ඔගලන්ට මේ පේන්නේ ග්‍රෑන්ඩ් හයට් හොටෙල් එකේ තියෙන වෝටර් පාක් එකක්. view එක නම් හරිම ලස්සනයි. දැන් අපි මේ ක්‍රීක් මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් එක්සිට් වෙන්න තමයි හදන්නේ. මේ මෙට්‍රෝ ස්ටේෂන් එක ටිකක් less crowded මෙට්‍රෝ ස්ටේෂන් එකක් මේ වෙලාවේ. අපි මේ සන්ඩේ දවසක තමයි මේ ගමන ගියේ. නමුත් පොඩ්ඩක් crowd එක ටිකක් අඩුයි. මේ පේන්නේ ඔයගලන්ට මෙට්‍රෝ එකෙන් එළියේ තියෙන view එක. මේ ඒරියා එක පොඩ්ඩක් ඩෙවලොප් වෙමින් පවතින ඒරියා එකක්. දැන් අපි මෙට්‍රෝ ස්ටේෂන් එකෙන් නෝල් කාඩ් එක ටැප් කරලා චෙක් අවුට් වෙන්න තමයි හදන්නේ. මගේ නෝල් කාඩ් එක රීචාර්ජ් කරගන්න තමයි මම මේ හදන්නේ. මෙතනින් exit 1 කියන exit එකෙන් තමයි අපි එළියට යන්න ඕනේ. මට පුංචි gift එකකුත් හම්බුණා. gift එක ඇඳගෙනම තමයි යන්න සිද්ධ වුණේ. මෙතනින් ඔයාලට දකින්න පුළුවන් ඩුබායි මෙට්‍රෝ බ්ලූ ලයින් ප්‍රොජෙක්ට් එකක් යනවා. ඒ කියන්නේත් මේ ක්‍රීක් මෙට්‍රෝ ස්ටේෂන් එක ඒ හරහා තමයි.
එතකොට අපිට දැන් මෙතනින් යන්න තියෙන්නේ අල්ජදාෆ් මරයින් ට්‍රාන්ස්පෝර්ට් ස්ටේෂන් එකට. එතකොට එතනට සාමාන්‍යයෙන් මීටර් 400ක් වගේ පොඩි වොක් එකක් දාන්න ඕනේ. ඉස්සරහට දාලා තියෙනවා ඒගොල්ලෝ සයින් බෝඩ්ස් දාලා තියෙනවා කොහොමද එතනට ඇවිදගෙන යන්නේ කියලා. කෙලින් පාරේ ඇවිදගෙන යන්න තියෙන්නේ හරිම ලේසි. එතකොට මෙතන ඉඳන් බෝට් එකක තමයි යන්න තියෙන්නේ. ඇතුළෙත් නෝල් කාඩ් රීචාර්ජ් කරන මැෂින්ස් දාලා තියෙනවා. මෙට්‍රෝ එකෙන් රීචාර්ජ් කරගන්නත් පුළුවන්. ඔයගලන්ට එහෙම නැත්නම් මේ මරයින් ස්ටේෂන් එක ඇතුළේනුත් රීචාර්ජ් කරගන්න පුළුවන්. මෙතන දාලා තියෙනවා මැප් එක. එතකොට මේ මැප් එකකින් බලා ගන්න පුළුවන් මොන මොන ස්ටේෂන්ස් වලටද බෝට් එක යන්නේ කියලා. ස්ටේෂන් එක ඇතුළට ආවම ඔයගලන්ට තියෙනවා ඉන්ෆර්මේෂන් කවුන්ටර් එකක්. එතනින් ඕනම විස්තරයක් දැනගන්න පුළුවන්. ටිකට්ස් ගන්න විදිහවල් දෙකක් තියෙනවා. එක්ක ඔයගලන්ට ටිකට් එකක් පර්චේස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් බෝට් එකේ නොල් කාඩ් එක ටැප් කරලා වුණත් යන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ මම නම් රෙකමන්ඩ් කරන්නේ ටිකට් එකක් අරගෙන යන එක හොඳයි කියලා. මොකද එතකොට රෂ් එක ටිකක් අඩුයි. දැන් අපි බෝට් එකට බෝඩ් වෙලා ඉන්නේ. අපි ඩ්‍රයිවර් මහත්තයාත් ලෑස්ති දැන් අපි වෙක්කගෙන යන්න. මේ RTA බෝට් සර්විස් එකෙන් ට්‍රැවල් කරන එක නම් එක වෙනමම ඩිෆරන්ට් එක්ස්පීරියන්ස් එකක්. බෝට් එක මූව් වෙන්න ගත්තට පස්සේ ඒ තියෙන view එක නම් next level. ස්කයිලයින් එක, calm water, එතකොට modern buildings මේ ඔක්කොම ඔයගලන්ට දැක ගන්න පුළුවන්. ඩුබායි කියන්නේ future city එකක් කියලා තමයි මේ වගේ වෙලාවක අපිට හිතෙන්නේ. සන්සෙට් ටයිම් එකේදී නම් මේ රයිඩ් එක මාර මැජිකල්. නමුත් අපිට නම් යන්න හම්බුනේ දවල් වෙලාවේ. ඒ වෙලාව නම් චුට්ටක් අවුව වැඩි. නමුත් සන්සෙට් එක වෙලාවේ මේ බෝට් රයිඩ් එක ගියා නම් ඔයගලන්ට හරිම ලස්සන view එකක් දකින්න තිබුණා. මේ ක්‍රීක් හාබර් එකේ view points කිහිපයක්ම තියෙනවා. මේ ඉස්සරහින් ඔයගලන්ට පේන්නේ එක view point එකක්. අපි දැන් මේ හාබර් එක ඇතුළට යන්න තමයි හදන්නේ. RTA එකේ එක එක જાතියේ පැසෙන්ජර් බෝට්ස් මෙතනට දාලා තියෙනවා. මෙතන තමයි බෝට් යාඩ් එක. මෙතන අපි දැනගෙන හිටියේ නැහැ ෆොටෝස් සහ වීඩියෝස් කරන්න දෙන්නේ නැහැ කියලා බෝට් යාඩ් එක අපි ඒක පස්සේ තමයි දැක්කේ. මේ තියෙන්නේ හාබර් එකේ ඉඳගෙන අපි බෝට් එකට නැගපු තැනට වෙනකන් ඒ එතනට තියෙන view එක තමයි මේ තියෙන්නේ. Finally, අපි ඩුබයි ක්‍රීක් හාබර් එකට ආවා. මෙතන ඇට්මොස්ෆියර් එක නම් හරිම calm, හරිම peaceful and friendly. මේ background එකේ තියෙන skyline view එක මාරම ලස්සනයි. photography lovers ට එහෙම මාරම perfect spot එකක්. මෙතන restaurants කිහිපයක්ම තියෙනවා. ඊට අමතරව KFC සහ Pizza Hut කියන ෆුඩ් චේන් එකේ තියෙන ඒ රෙස්ටොරන්ට්ස් දෙකකුත් තියෙනවා. විශේෂ දෙයක් කියන්න ඕනේ මේ Pizza Hut එකේ වැඩ කරන ස්ටාෆ් එක ඒගොල්ලෝ අර දෘශ්‍යාබාධිත එහෙම ස්ටාෆ් එකක් ඉන්නේ. ඒ කියන්නේ ඒගොල්ලන්ට කතා කරන්න බෑ. අපි කියන දේවල් ඇහෙන්නේ නැහැ. එතකොට මෙනු එකේ තියෙන දේවල් පෙන්නලා තමයි අපි ඒගොල්ලන්ට කියන්න ඕනේ මේ දේවල් අපිට ඕඩර් කරන්න ඕනේ කියලා. අපි දැන් ෆොටෝස් ගොඩාක් අරගෙන දැන් මේ යන්නයි හදන්නේ. මෙතනින් අපිට තැන් දෙකකට බෝට් එක ගන්න පුළුවන්. ආපහු අපි කලින් ආවේ ක්‍රීක් මෙට්‍රෝ ස්ටේෂන් එකේ ඉඳලානේ. ආපහු එතනටම යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඩුබායි ෆෙස්ටිවල් සිටි කියන තැනට යන්නත් පුළුවන්. අපි මේ දැන් යන්න හදන්නේ ඩුබායි ෆෙස්ටිවල් සිටි වලට. ඔයගලන්ට දැන් ලස්සනට සන්සෙට් එක බලා ගන්න පුළුවන්. එතකොට බර්ජ් කලීෆා එක, ඔය ඩුබායි වල තියෙන ලස්සන බිල්ඩින්ග්ස් මෙතනට මේ පේන විදිහ. ඔය ඉස්සරහින් පේන්නේ තවත් එක පැසෙන්ජර් බෝට් එකක්. එක ටිකක් ලොකු බෝට් එකක්. තව එහා පැත්තෙන් පේන්නේ තවත් එක view point එකක්. මේක හරිම ලස්සනයි. මේ වගේ වෙලාවකට එන්න තිබුණා නම් හරිම ලස්සනයි. හරිම calm. මෙතනට ගොඩාක් ඇවිල්ලා ඉන්නේ. ගොඩක් වෙලාවට ෆැමිලිස් ඇවිල්ලා ඉන්නවා. එතකොට බවෝ යාළුවෝ ඇවිද්දවන්න කට්ටිය ඇවිල්ලා ඉන්නවා. ඉතින් ඒක හරිම ජොලි එක්ස්පීරියන්ස් එකක්. නම් ඔගොල්ලෝ හැමෝම ගන්න ඕනේ එක්ස්පීරියන්ස් එකක්. ලයිට්ස් එක්ක රෑට මේක හරිම ලස්සනයි. ඔන්න දැන් මේ ඇවිල්ලා ඉන්නේ ඩුබායි ෆෙස්ටිවල් සිටි මෝල් එකට.
මේකේ තියෙනවා ඩුබයි මෝල් එකේ වගේම ෆවුන්ටන් ෂෝ එකක්. ඒක මං හිතන්නේ විනාඩි 15ට තියෙන. ඒගොල්ලෝ ඇනවුන්ස් කරනවා තව කොච්චර වෙලාවකින් ෆවුන්ටන් ෂෝ එක පටන් ගන්නවද කියලා. ඒකත් හරිම ලස්සනයි. රීකාබයකට ගියපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන්ම ඔයගලගේ එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. එතනට ගියපු නැති කෙනෙක් ඉන්නවා නම් මේක ඔයගලගේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක කරගන්න. අනිවාර්යෙන් එතනට ගිහිල්ලා ඔයගලත් කමෙන්ට් එකක් දාන්න කොහොමද ඔයගොල්ලෝ එන්ජොයි කරේ කියලා. ඩුබයි ක්‍රීක් vlog එක මෙතනින් ඉවරයි. ඊළඟ vlog එක අරගෙන අපි ඉක්මනටම එන්න. ඔයගොල්ලෝ පරිස්සමෙන් සතුටින් ඉන්න.